බලමු මෙන්න මේ විදිහට තියෙන ඉමේජ් එක මෙන්න මේ තත්ත්වයට ගන්න කොහොමද කියලා වැඩි වෙලාවක් යන්නේ නැතුව. මේකට ඔයාලට කරන්න තියෙන බොහොම සරල ස්ටෙප් ටිකක්. මට මේක කියලා දෙන්න චුට්ටක් වෙලා යයි. නමුත් ඔයාලට මේක කරගෙන යද්දි ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරිද? මොකද මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙද්දි ඔයාලට විස්තරත් එක කියලා දෙද්දි මේකට වෙලා ගියාට මේක ඇත්තටම යන්නේ චූටි වෙලාවක් තමයි. මෙන්න මේ ඉමේජ් එක මෙන්න මේ තත්ත්වයට ගන්න චූටිම වෙලාවයි යන්නේ. හරි එහෙනම් බලමු වැඩි කතා නැතුව කොහොමද මෙන්න මේක කරන්න කියලා. මම මේ කියන විදිහට ස්ටෙප් බයි ස්ටෙප් වැඩි කරන්න. ඉස්සෙල්ලාම කරන්න ඕන පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයගේ raw ෆයිල් එක Photoshop එකට import කරගන්න. raw ෆයිල් එක නැතිනම් ඔයාලට JPEG ෆයිල් එකක් උනත් ගැටලුවක් නැහැ. මේකට යොදා ගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම අංකයකට මොකක් කරන්න ඕනේ? ඔයගේ raw ෆයිල් එක මෙන්න මේකට import කරගන්න. import කරපුවම ඔයාලට පේනවා ඇති මේ image එක මෙන්න මේ විදිහට raw ෆයිල් එක තියෙන්නේ මෙන්න මේ විදිහට හරි ඩාර්ක් විදිහට. ඉස්සලා වැඩි පටන් ගන්න කලින් ඉස්සලා image එක කියව ගන්න පුරුදු වෙන්න. image එකේ මේකේ අනිවාර්යයෙන්ම තියෙන්නේ ඔයාලට බැලුවම පේනවා මෙතන ඩාර්ක් ගතිය වැඩි. ඇස් යට ඩාර්ක් ගතිය තියෙනවා. මම අද ඇස් හදන විදිය නම් කියලා දෙන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකකින් ඇස් හදන විදිය කියලා දුන්නා. ඒ වීඩියෝ එක බලපු නැතේ මෙන්න මෙතන මේ link එකට ගිහිල්ලා කාඩ් එක කැපි වෙනවා. අනේ link එකට ගිහලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා ඇස් හදාගන්න විදිය බලන්න හයි එන්ඩ් එකක් කරනවා නම්. හරි ඊට පස්සේ අපි ටොපික් එකට යමු. ඉස්සෙල්ලා මේ ඉමේජ් එක රීඩ් කරගන්න ඕනේ. මේක රීඩ් කරද්දී වට පේන තිබෙන ෂැඩෝස් ගතිය වැඩි. හරිද? කොණ්ඩේ ඇස් යට බෙල්ල යට මේ හරිය ගොඩක් ෂැඩෝස් ගතිය වැඩි නිසා මම ඉස්සෙල්ලාම කරන්නේ මේකේ ෂැඩෝස් පොඩ්ඩක් ස්ලයිඩ් එක මෙහාට දාගන්නවා. හරිද? මම චුට්ටක් එහෙම දාගෙන පොඩ්ඩක් try එකක් දෙනවා. මගේ image එක තව දුරටත් මම තේරුම් ගන්න. එතකොට මේ හරියේ highlights ගතිය චුට්ටක් වැඩි වෙලා තියෙනවා. මේ හරිය highlights වැඩි වෙලා තියෙනවා. දැන් මේක raw image එකක් නිසා ඔයාලට මේකේ details recover කරගන්න හරි ලේසි. හරි ඊට පස්සේ දැන් ඔයාලගේ තියෙන JPEG එකක් කියලා JPG image එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකෙත් control J ගාලා duplicate layer කරගෙන control shift A ගැහුවනම් එහෙම නැත්නම් camera raw field එකට filters menu එකෙන් ගියා නම් ඔයාලට මේ setting ටිකට එන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නැහැ. ඉතින් raw photo එක ගන්න නැහැ කියලා raw photo එකක් තිබ්බොත් ඔයාලට details recovery කරගන්න හරිම easy. අන්න ඒකයි මේකේ තියෙන වැදගත්කම. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනින් expose කියන එක slide එක මෙයාට දාගන්නවා. මම අයි shadow එක මම මේ තිබ්බ තැනට දානවා. expose slide එක මම මේ හරියට වගේ ගේනවා. මූණේ expose එක o expose වෙන්නේ නැති ගානට ගෙනල්ලා මෙතනින් highlight slide එක මම මේ පැත්තට ගෙනාපුවම ඔයාලට පේනවා ඇති අර expose එකකින් නැතුව ගියපු details ටික අපිට නැවත recover වුණා. ඊට පස්සේ මම මේ white එකත් තව චුට්ටක් මෙහාට ගන්නවා. හේතුව තවත් මේ සුදු පාට තැන් වල තිබ්බ details ටික මතු කරගන්න. හරි ඊට පස්සේ මේ whites කියන එක මම තව චුට්ටක් මෙහාට කරගෙන ඉතින් මේ shadow කියන slide එක මම මෙහාට දාගන්නවා තව. ඔයාලට පේනවා ඉතින් එතකොට ඔය image එකේ තිබ්බ shadows ගතියත් ගොඩක් දුරට අයින් වෙලා ගියා. හරි ඊළඟට කරන්නේ ඉතින් මම temperature එක මේ තියෙන ගානේ මට ඇති. මේක temperature එක මම එහාට මෙහාට කරන්න යන්නේ. ඊළඟ step එක තමයි මේ color panel එක. දැන් අපි light setting එකේ basic panel එක අපි ඉවර කරා. ඊට පස්සේ මේ color කියන එකට තමයි යන්නේ. color කියන එකේ vibrance එක විතරක් මම තව චුට්ටක් ඉහළට දාගන්නවා ගොඩක් දුරට. saturation එක චුට්ටක් එන්න මේ ගානට වගේ තියා ගන්නවා. හරිද? දැන් ඔයාලට මේකේ colors ගොඩක් ඔයා දාන්න නැත්නම් ගැටලුවක් නැහැ. දැන් සමහර images හදනවා අපි colors ගොඩක් තියෙනවා. සමහර images වල අපි colors ගොඩක් දාන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ photographer ගේ හැටියට තමයි ඒක අපි select කරගන්නේ. මොකද දැන් ඔය නම් වශයෙන් මම කියන්නේ ගොඩක් අය කැමති dark moody type එකට තමයි ගොඩක් අය කැමති. දැන් මේ වගේ saturation color යාලා දාන්නේ නැහැ. නමුත් දාන කට්ටියක් ඉන්නවා. හරිද? මම අද කතා කරන්නේ saturation colors ගැන විතරයි. හරි. ඊට පස්සේ අපි වෙන දවසක කතා කරමු. ඊළඟ දවසේ කතා කරමු නියම moody type එකට කොහොමද image එකක් හදාගන්නේ කියලා. හරි. දැන් අපි ඊළඟ step එකට යමු. ඊට පස්සේ මේ effect කියන panel එක. effect කියන panel එකෙත් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේකේ texture කියන එක තව චුට්ටක් මෙහාට කරගන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ මූණේ තියෙන texture ගතිය. ඒ කියන්නේ මූණේ තියෙන details ගතිය තව වැඩි වුණා. ඔන්න ඔය විදිහට මූණේ තියෙන details ගතිය වැඩි වුණා. ඒකින්ද මම texture එකත් ගොඩක් එහාට කරන්නේ. මෙන්න මේ ගානට වගේ තියාගෙන අපි යනවා ඊළඟ වැඩේට.
ඊළඟට තමයි ඩීහෙස් කියන එක තියෙන. ඩීහෙස් එකෙන් වෙන්නේ මේකේ තියෙන අර මීදුම් වගේ ගතිය, ෆ්ලැට් ගතිය නැති වෙලා 3D ලුක් එක වැඩි කරනවා. හැබැයි මේ 3D ලුක් එක තෝරනට වැඩි කරන්න එපා. වැඩි කරපුවාම අපිට පේනවා ඇති නිකන් ඒකේ අනවශ්‍ය කන්ට්‍රාස්ට් ගතියක් එනවා. එතකොට අපිට අවශ්‍ය නම් විතරක් ඉමේජ් එකේ විදියට මෙන්න මේක චුට්ටක් මේ ස්ලයිඩ් එක මේ පැත්තට වගේ කරලා තියාගන්න. ඊට පස්සේ අපි මේ පැත්ත අදට අල්ලන්නේ. මේකෙත් ලොකු කතාවක් තියෙනවා. මේවා අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මේ ඔරෙන්ජ් කියන එකෙන් තමයි අපේ ස්කින් කලර් එක ගොඩක් දුරට තීරණය වෙන්නේ. හරිද? ස්කින් කලර් එක වලට හදා ගන්න පුළුවන් මේ ඔරෙන්ජ් කියන එකෙන් ලුමිනස් කියන එකෙන් තව සුදු කරගන්න වගේ සුදු කරගන්න පුළුවන් මේ ස්ලයිඩ්. හරිද? මෙහෙම ස්කින් කලර් වලට හදා ගන්න පුළුවන්. ස්කින් කලර් හදාගන්න තව ඇඩ්වාන්ස් ක්‍රම ඕන තරම් තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. හරිද? මෙතනින් වලට අවශ්‍ය නම් විතරක් ඔයාලට මෙතනින් කලර් හදාගන්න පුළුවන්. නමුත් මම අද කතා කරන්නේ අදවා මෙතනින් ලුමිනස් එකෙන්ම හදාගන්න. අද දවසට මම ඉස්සරහ වීඩියෝ එකකින් තමයි කතා කරන්නේ කොහොමද ස්කින් කලර් එක සුපිරියර්ම හදාගන්න කියලා ඉමේජ් එකට හානියක් නොවන විදියට. ඊට පස්සේ මේ ග්‍රීන් කියන පැනල් එක. ග්‍රීන් කියන්නේ ඉමේජ් එකේ තියෙන කොළ පාට. කොළ පාට දැන් ගොඩක් දුරට තද කලර්ස් තිබ්බොත් එහෙම ඇස් වලට ටිකක් අමාරුයි. ස්ලයිඩ් හයිලයිට් වෙලා පේන්නේ පිටිපස්සේ කොළ පාට ගතිය තදට ඕනෑවට වැඩිය තිබ්බොත්. ඒකෙන්ද අපි ගොඩක් දුරට මෙන්න මේ වගේ චුට්ටක් සැචුරේෂන් අඩු ප්‍රමාණයක් තමයි ගොඩක් දුරට තියන්නේ. සමහරු නම් හැබැයි මේක මොදට සැචුරේට් කලර්ස් ඉල්ලනවා. ඒ කියන්නේ කස්ටමර් එක විදියට තමයි අපි මේ ඉමේජ් එක හදන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ ෂාර්ප්නින් කියන එකත් ගොඩක් වැදගත්. ඔයගේ ඉමේජ් එකේ ෂාර්ප්නින් වැඩි කරගන්න මෙන්න මේක යූස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ ෂාර්ප්නස් කියන එකම වැඩි කරපුවාම ඉමේජ් එකේ ෂාර්ප් ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනම මේ යූස් ප්‍රොෆයිල් කරෙක්ෂන් කියන එකට යන්න. ගිහලා මේ යූස් ප්‍රොෆයිල් කරෙක්ෂන් කියන එක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා පස්සේ පේනවා ඇති මේකේ අර තිබ්බ ලෙන්ස් එකේ තිබ්බ වැරදි හැදිලා ගියා. හරිද? ඒ කියන්නේ වත් ගහන්නේ ලෙන්ස් එකේ තිබ්බ අවුල් තියෙනවා නම් මෙන්න මේ යූස් ප්‍රොෆයිල් කරෙක්ෂන් කියන එක ටික් එක දාපුවාම ඒක ගොඩක් දුරට හැදිලා යනවා. ඔයාලට පේනවා ඇති ගහපු ලෙන්ස් එක පව මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් මේව මම ගොඩ දැන් වෙනස් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතනින් open as a object කියන එක දෙනවා. ඔයාලට පේනවා ඇති අපේ ඉමේජ් එක දැන් වෙනම ඉමේජ් එක ඕපන් වුණා. මම කලින් එඩිට් කරපුවා තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ අපි දැන් එඩිට් කරගත්ත ඉමේජ් එක. මම මේ ඉමේජ් එකත් මම අර ලේයර් එකටම තමයි අර ඉමේජ් එකට උඩින්ම දාන්නම්. හරි. දැන් බලන්න මේකේ ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ කියන්නේ මම මෙතන මේ ඉමේජ් එකට කරලා තියෙන වෙනස තමයි ස්කින් රීටච් කරලා ස්කින් කලර් එකක් ඇප්ලයි කරලා තියෙනවා. ඒක වලට මේකට වැඩිය වෙනස් වෙලා පේන්නේ. හරිද? තවත් මම මේක තවත් දුරට රීටච් කරලා තියෙන නිසා තමයි මේකේ මේ වෙනස පේන්නේ. අන්න අලුතෙන් ඇවිල්ලා තියෙන AI ෆීචර්ස් ගොඩක් තියෙනවා. හරිද? ඒවා අපි හරියට යූස් කරොත් එම මේ වගේ ලොකු ක්වොලිටි එකකට ගන්න පුළුවන්. හරිද? මම මෙතනින් දැන් ඊළඟට ස්කින් හදාගන්න මම ගන්නේ අයිත් අපිට දීලා තියෙන සුපිරිම අලුත් AI tool එකක් තමයි. හරිද? මේකෙන් අපිට පුළුවන් ස්කින් එක ගොඩක් දුරට හදාගන්න. හැබැයි ඊට කලින් මම තව දෙයක් කරගන්නවා. මේක control shift එක alt E ගහලා new layer එකක් අරගෙන මෙතනින් AI sharpen කියන එක දෙනවා. හරිද? AI sharpen එක දීපුවම බලන්න ඒ කියන්නේ ඉමේජ් එක තවත් අපිට sharp වෙලා එනවා. AI ෆීචර් එකක් තමයි මේක අලුතෙන් ඇවිල්ලා තියෙන. මේකත් මාරම ක්වොලිටි. මට නිකන් මේක මාරම සෙට්. ඒකවත් මේක පොඩ්ඩක් try කරලා බලන්න. මේක අමුතුම ලුක් එකක් එනවා ඉමේජ් එකට. මේ AI sharpen කියන එක දැම්මට පස්සේ හරි ඔයාලට පේනවා ඇති. ඒක දැන් ආවට පස්සේ අමුතුම ලුක් එකක් ආවා ඉමේජ් එකට. තවත් මේ කලින් තිබ්බ විදිය දැන් අමුතුම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා ඉමේජ් එකට. නමුත් මේකේ ෂාප් ගතියක් නම් මම දකින්නේ ස්කින් එහෙම ලස්සනට හැදිලා එනවා මේකේ. ඊට පස්සේ මම මේක ඕවර්ලේ එකක් දාලා අනවශ්‍ය තැන් ටික මකා ගන්නවා. ඒකත් මම දැනට මම ওই ටික තමයි කරන්නේ. ඊට පස්සේ යන්න ඕනේ. ඒත් මම නිව් ලේයර් එකක් ගන්නවා. control shift alt E එකයි ගහලා අරගෙන මෙතන filters වලට ගිහිල්ලා neutral filters කියන එකට යනවා. ගිහිල්ලා මෙතන skin smooth කියන එක දෙනවා. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් skin එක ස්මූත් වුණා මේකෙන් ලොකු හානියක් නැතුව ඉමේජ් එකට. හරිද? මේ අලුත් AI ෆීචර්ස් මේ ඇත්තටම යූස් කරන්න මේවා මේ වගේ ලොකු වැඩක් කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන මම ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ ඔයාලට පේනවා ඇති. එන්න මේ විදිහට තමයි ඉමේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි මුලින් තිබ්බ ඉමේජ් එක. මේ තියෙන්නේ අපි එඩිට් කරපු ඉමේජ් එක. තවත් ඔයාලට ඕන නම් ඇඩ්ජස්ට්මන්ට් මේකේ කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ.
මේ තියන්නේ අපේ කලින් තිබ්බ ඉමේජ් එක. මේ තියන්නේ පස්සේ රීටච් එකෙන් පස්සේ ගත්ත ඉමේජ් එක. මේකේ වාට දැන් මේ ස්කින් ටෝන් හදන එක නම් මම වෙනම කරන්නම්. මොකද ස්කින් ටෝන් හදන එක දැන් දැනට කරන්න බෑ. මේක මම ස්කින් ටෝන් හදලා තියෙන්නේ. ස්කින් ටෝන් එක හදන එක චූටි කතාවක් තියෙනවා. ඒකට විස්තරත් එක කියන්න ඕන හින්දා මම ඊළඟ ටියුටෝරියල් එකෙන් අරන් එන්නම් ඒක. එහෙනම් අදට ඔයාලා මේ ටික විතරක් බලලා ට්‍රේනින් වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් සුපිරි දේවල් ටිකක් කතා කරමු. ඇල්බම් ඩිසයිනින් ගැන, thank you card ඩිසයිනින් ගැන, මෙන්න මේ වගේ ගොඩක් දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම ප්‍රීසෙට් ගැන, ප්‍රීසෙට් වලට දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ප්‍රීසෙට් ගොඩක් මම හදලා තියෙනවා. ඒ ප්‍රීසෙට් වලට දෙන්නත් මම ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ඔයා බලන්න මම මේ ප්‍රීසෙට් එකක් පෙන්නන්නම්. ඒක මම නිකන් ඔය ගත් එකක්. ඊට පස්සේ මෙතනින් මේක දීලා මම මගේ එක්ස්පෝස් ලෙවල් එක හදා ගන්නවා. ප්‍රීසෙට් මම වලට ගොඩක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ප්‍රීසෙට් එකත් වලට ඒක කියලා දීලාම මම වලට ඒක දෙන්නම්. එහෙනම් අපි අතට වීඩියෝ එක නවත්තමු. තවත් මේ වගේ සුපිරි වටිනා වීඩියෝස් වලින් ඉස්සරහට හම්බ වෙනකන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා. මට පොඩි මොටිවේෂන් එකක් එන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉස්සරහට තවත් වීඩියෝස් අරන් එන්න. හරි එහෙනම් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.